එළඹෙන අප්‍රේල් 10 වෙනිදා සිට ඇමරිකානු ආනයන මත 134ක තීරු බද්දක් පනවන බව චීනය අද නිවේදනය කළා. ඒ ඇමරිකාවේ නව තීරුබදු ක්‍රමයට ප්‍රතිචාර දැක්වීමක් විදිහටයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත්ව සිටින ලෝක වෙළඳ සංවිධානය පොරොකථනය කරන්නේ මේ වසර තුල ගෝලීය ආර්ථිකය 100%කින් පහත වැටීමට ට්‍රම්ප්ගේ මෙම තීන්දුව හේතුවක් වෙනවා කියලයි. ඇමරිකාවට ආනයනය කරන සියලුම භාණ්ඩ මත 10%ක තීරු බද්දක් පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පහුගිය දෙවැනිදා තීරණය කළා තිබුණා. ඒ ඇමරිකාවේ විමුක්තිය ලැබීමේ දිනය සහ අප්‍රේල් 2 වෙනිදා නම් කිරීමත් එක්කමයි. ඊට අමතරව මෙම වැඩිවීම වෙළඳ අතිරික්තයක් පවතින රටවල් 60කට මූලික තීරු බද්දට අමතරව තවත් තීරු බදු පැනවීමට ට්‍රම්ප් පාලනය පියවර ගත්තා. ඔවුන් ඒ හැඳින්වුවේ අන්‍යෝන්‍ය තීරු බදු ලෙසින්. මේ යටතේ එම රටවල් 15ත් 49ත් අතර බදු පනවා ඇති අතර ඉන් වැඩිම බලපෑම ඌ රටවල් අතරට ලංකාවක් තියෙනවා. ලංකාව තියෙන්නේ සාමාන්‍යයෙන් 5ට 6ට වගේ. ඉතින් අපි ඒ වැඩිම බදු ගහපු රටවල් 10 අතරේ හොඳ තැනක් ලබාගෙන ඉන්නවා. ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් කොටස් වෙළඳපොළ, ජපානයේ නිකේ, ඕස්ට්‍රේලියාවේ ASX 200 සහ දකුණු කොරියාවේ කොස්පි කොටස් වෙළඳපොළද ඒ අතරට අයත්. නමුත් කුම්මින් සැනකෙළිය වෙනුවෙන් වසා දමා ඇති චීන සහ හොංකොං කොටස් වෙළඳපොළ තත්ත්වය මෙතෙක් අනාවරණය වෙලා නැහැ කියලයි වාර්තා වෙන්නේ. මේ අතර නව තීන්දුවත් සමගම ලෝක කොටස් වෙළඳපොලේ රත්තරන් මිල 0.64කින් ඉහළ ගොස් රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 3166ක් ලෙස සටහන් වෙලත් තිබුණා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් කොහොම හරි චීනයෙන් තමයි ට්‍රම්ප්ට කනේ පාරක් ගහන්න පුළුවන්කමක් තිබුණේ. මොකද අපිට ගහන්න දෙයක් නැහැ. මොකද අපේ ප්‍රධානම ප්‍රබලම ගනුදෙනුකරුවෙක් වෙන ඇමරිකාව අද වුන් මේ අරන් තියෙන තීරණයත් එක්ක රටේ විශාල අගාධයකට යනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. චීනයට පුළුවන් වුණේ කනේ පාරක් ගහන්න ඔවුන් සොකීව නැගිටපු දැවැන්ත රටක් විදිහට උන්ට ඒක හැකියාව තියෙනවා. ඉතින් කොහොම වුණත් ලංකාව දැන් මේ වෙනකොට අනුර කුමාර ජනාධිපතිතුමා සේරම වැඩ පැත්තක දාලා ඇත්තටම ඇමරිකාවත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ මට්ටමක් තියෙන්නේ. මොකද මේ වෙද්දී ගාමන්ට් වලින් වෙන ආදායම්, එතකොට අමුද්‍රව්‍ය ලබා ගැනීම සහිත ඒවා, එතකොට මෙහෙන් යන තේ ඇතුළුව, කුළු බඩු ඇතුළුව මේ රටින් ඇමරිකාව තමයි අපි අපනයන යාන්ත්‍රණයේ වැඩිපුරම ඉහළම ඉන්න කෙනා. ඇමරිකාව, රුසියාව ඔය වගේ ලිස්ට් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඒකේ උඩම ඉන්න කෙනා තමයි ඇමරිකාව කියන්නේ. ඉතින් ඇමරිකාව අපිට ඒ තරම් දෙයක් තියෙද්දි මේ ගත්ත තීරණයත් එක්ක 34යි 49 අතර ගානකින් බදු ගැහුවාම ඒක හිතා ගන්න දරා ගන්න බැරි මට්ටමකට එනවා. මේ බදු ගැසිල්ල ඉන්දියාවට නැහැ. ඒතර ඉන්දියාවෙන් කුණු කොල්ලෙට යන බඩු ටික අනිවාර්යෙන් මිල අඩුවෙන් වැටෙනවා. අපේ කොච්චර ක්වොලිටියට හරියත් ඒකේ මේ මිල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වෙනවා. එතකොට කොහොමත් මේක තියෙනවා, මේක ලංකාවයි චීනයි, ලංකාවට මේක වැඩි වෙන්න හේතුවක් කියලා මට හිතන ආකාරයට නම් මේ ලංකාව චීනයත් එක්ක තියෙන සබත්තාවේ වැඩි කරගන්න මේ ඊයේ පෙරදා ගිහිල්ලා මැරින් ඉකොනොමි කියලා අස්සම් කරලා කරුණු 14කට අස්සම් කරලා ඊට පස්සේ චීනයත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා ඒක පෙන්නවා. ඒකත් එක්ක වෙන්නත් පුළුවන්. මොකද ඇමරිකාව පැහැදිලිවම කිව්වා ලංකාවට මේ චීනයත් එක්ක ඔය ඕකට යන්න එපා කියන එක විතර කලින් කියලා තිබුණා. චීනයට ඉන්දියන් සාගරයේ මෙහෙයුම් කටයුතු කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන එක ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් චීනය ආරාධනා කරා මේ ආණ්ඩුවට බිම්ස්ටෙක් එකට යන් කියලා. ඒකටවත් ගියේ නැහැ. ඉතින් අපි සමාජික නොවුනත් ඒක සමාජික කරලා දීලා ඒක කරීමේ හැකියාව ඉන්දියාවට තිබුණා. ඉතින් ඒකට ආරාධනාවක් කරා. නමුත් මේ ආණ්ඩුවෙන් ඒක ගියේ නැහැ. ඒකට නියෝජිතයෙක්වත් යවුවේ නැහැ. ඉතින් ඒ වගේ යම් කාරණා බලපාන්න ඇති. දැන් ඉන්දියාවේ අගමැතිවරයා මෙහෙන එක වෙනම එකක්. එයා අනිවාර්යෙන් ඇමරිකාව යන්න ඕනේ මෙහෙන් දූත පිරිසක්. ගිහිල්ලා මේක කතා කරලා සාකච්ඡා කරලා විසඳගත්තේ නැත්නම් රට වැටෙන අගාධේ හිතා ගන්න බෑ. මේක තමයි සාමාන්‍යයෙන් ඔය ඉස්සර කිව්වේ මේ අධ්‍යක්ීම් නැතුව, පරිචයක් නැතුව දේශපාලනයක් කරන්න ගියාම මේ වගේ අර්බුදකාරී තැන් වලට රටපත් වෙනවා කියන එක ඒ දවස්වල කිව්වේ ඕක තමයි.
ඒක නිසා මේ ප්‍රධාන උඩම ඉන්න අඩු ගානේ ජනපති අගමැති ඊට පස්සේ ඉන්නවනේ උඩම ඒ සෙට් එක මුදල් ඇමතිත් එක්ක හරි එකතු වෙලා මුදල් ඇමති මුදල් අමාත්‍යාංශ ලේකම්වරුත් එක්ක අරගෙන මෙහෙන් දූත පිරිසක් ගිහිල්ලා ට්‍රම්ප් හම්බෙන්න බැරි නම් ට්‍රම්ප්ගේ ඉන්න යට ඊට පස්සේ ඉන්න කෙනෙක් හරි මේ තීරණයට අභියෝගයට මොනවා හරි කරන්න පුළුවන් කෙනෙක් හම්බෙලා කතා කරගන්න එක වටිනවා මේගොල්ලෝ ගිහිල්ලා වෙන කරන්න විකල්පයක් නැහැ.